කවුද අර වැඩ කරන කෙද්ද? නිකන් අයිතිකාරයා වගේ වාඩි වෙලා ඉන්නවා. පිස්සෙක්. ඒ තමයි කේසවා. මිනිහා පුෂ්පව දැකපු පළවෙනි වතාව තමයි ඒක. කවුද අප්පරු? කකුලක් තියාගෙන ඉන්න හැටි. උඹට පිස්සුද බං? කොහොම කකුලක් තියන් ඉන්නවද අයිතිකාරයෙක්ද? පොඩ්ඩක් අරු කරපන්කෝ. මොකද කිව්වේ? දැන් මේ කකුල මගේනේ. එතකොට අනිත් කකුලත් මගේ. මගේ කකුල උඩ මගේ කකුල තියාගෙන ඉන්නේ නැතුව මම උගේ කකුල උඩ කකුල තියාගෙන ඉන්නද? ගරුසරු කරන්නේ නැහැ වැඩ කරන්නේ නැහැ දෙකක් නම් මට බෑ. උඹට මෙතන වැඩ කරන්න ඕන නම් හැදියාව හදාගන්න වෙයි. උඹට ඕන විදිහට ඉන්නම් බැරි වෙයි. එහෙමද? මගේ හැදියාව මාරු කරන එක නම් කෙරෙන්නේ නැති වැඩ. ඕන අයිතිකාරයව මාරු කරලා දෙන්න. එහෙම නේ මගේ පඩිය දෙන්න. මම යන්න. ගනින්කෝ. මං කරපු ටිකට නම් ඔය ඇති. ඕක කියලා තමසිගේ අයිතිකාරයට දෙනවා. ගිහලා කියනවා හොඳ හරකෙක් දෙන්නේ කරන් එන්නේ කියලා වැඩ කරගන්න. එතකොට උන් හැමදාම ගරු කරයිනේ. මම මේකත් තියාගන්නවා. එක්ක මේක ලෝකෙ මල්ලයි. එහෙම නැත්නම් හැන්දි ගෑවිලාම යයි. ඔබ කොහෙද යන්නේ? මේක තියාගන්න මාත් අයිතිකාරයා මාරු කරා. කැමති නෑ මෙහි වැඩ කරන්න නාරියත් එක්ක යනවා. කොහෙද යන්නේ? ඔය පරවතම්මා දවස් කීයක් මේ විදිහට පැනලා ඉන්නද? ගියේ ගංගාපොළ දවසේ මම සල්ලි දුන්නේ. මේ වෙනකන් ණයත් නැහැ පොලියත් නැහැ. කිව්වනේ රෙඩ් අප්පා එන මාසේ දෙන්න. ඔබ ගිය මාසෙත් කිව්වා එන මාසේ දෙන්නම් කියලානේ දුන්නද? හැමදාම එකම පණින්නේ ඔබ කියන්නේ. උඹලා නම් අනේ මන්දන තනකොළ කන જાතියක් කොයි මොන ජීවිතද අප්ප ලැජ්ජාවක් නැහනේ. මේ මට ඒක දන්නේ නැහැ. සල්ලි දීපන්. මොකද ඔච්චර කෑ ගහන්නේ? කෑ ගැහුවේ ඉතින් ලැජ්ජාවට හරි මේකේ සල්ලි දෙයි කියලා බලාගෙන. කි මිනිහා නැති ගෑණි. ඔහොම කතා මිනිහා කරන්න නැතුව කියලා එපා. මොකද්ද වෙන්නේ? අර මීහරකෙක් වගේ බුත්තරෙක් ඉන්නේ. අතපය තියෙන මිනිහෙක් නෙවු. රස්සාවක් කරන්න බැරිද? නෑ රෙඩ් අප්පා මගේ කොළ මෝලක වැඩට ගියා. කවුද උඹට ඒ කිව්වේ? හින්දා ඊළඟ මාසෙට කවුද උඹට කිව්වේ? ඒක මෝලේ වැඩට එනක නතර කරලා හෙන කලක් වෙනවා. අහපන් උගෙන්න. ඈ බම් පුෂ්පා රෙඩ් අප්පා කියන්නේ ඇත්තද? මෝලේ වැඩට යන එක නතර කරාද? ඈ බල ඔහොම කොහොමද ජීවත් වෙන්නේ? උඹෙන් යකෝ අහන්නේ. මේ අහනවා පාරතම්මා මම හෙට උදේ ආයි එනවා. කොයි ලෝකෙන් හරි මගේ සල්ලි ටික හොයලා තියාගන්නවා. හරිද? බලා මේ ගෙදර ගිනි තියලා තමයි මම නවත්තන්නේ දැනගනින්. කාලා කන්නේ. බීපන් යකෝ බීපන්.